බ්‍රහස්පති දැන් යන්නේ මිථුන රාශියේ මූඩ රාශියක. මේෂ ලග්නයේ බ්‍රහස්පති යෝගකාරකෙක් වශයෙන් සැලකන්නේ most benefit planet. වෘෂභ රාශිය අනුව බ්‍රහස්පති පැමිණෙන්නේ කේන්ද්‍රයේ 3 වෙනිදට. 3 වෙනිදට බ්‍රහස්පති ඒ තරම් සුබ ගහයි නෙවෙයි. මිථුන රාශිය අනුව සැලකීමේදී බ්‍රහස්පති එන්නේ ධනස්ථානට. සිංහ ලග්නය අනුව බ්‍රහස්පති පැමිණෙන්නේ කේන්ද්‍රයේ 12 වෙනිදට. ඒක සුවිශේෂ කාරණයක් නෙවෙයි. කන්‍යා රාශියේ බ්‍රහස්පති පැමිණීම අතිශයින් විශේෂයි ශ්‍රේෂ්ඨයි. වෘශ්චික ලග්නය අනුව සැලකීමේදී බ්‍රහස්පති කියන්නේ ලග්නාපතියි මිත්‍රයා. අනිත් පැත්තෙන් ධනස්ථානපති. මීන ලග්න හිමියන්ට සුවිශේෂ වසරක් වශයෙන් අතිශයින් ප්‍රශස්තයි, අතිශයින් ශ්‍රේෂ්ඨයි, අතිශයින් ඉහළම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අවකාශයක් තියෙනවා. අපල තියෙන අයට, බාධාවල් තියෙන අයට, ගැටලු තියෙන අයට බෝධි පූජා තැබීම අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. වානාච ශීනාංච ගුරුං කාංචන සම්නිභං බුද්ධි භූතං තිරෝකස්සේ තන්නමාමි බ්‍රහස්පති. මම මේ ප්‍රකාශ කළේ බ්‍රහස්පතිට කියන කවචේ. කවචේ කියන අදහස් කියන්නේ යුද සත්‍යය. ඒකෙන් පෙන්වන්නේ කිසියම් විදිහක ආකාශයේ තිබෙනා වූ ග්‍රහයන්ගෙන් ඇති කරන්නා වූ යම් අයහපත් දීතීන් පවතිනවා නම්, අයහපත් බලවේග තියෙනවා නම්, ඒ බලවේග තුලින් ඇති කරන්නා වූ පීඩාවන් සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම හරියට යුද බටේ යකඩ සත්‍යයක් ඇඳන් සිටිනවා හා සමානයි. කවචේ කියන්නේ ඒක. දැන් අපි බ්‍රහස්පතිගේ මාරු ගැන කතා කරනවා. බ්‍රහස්පති දැන් යන්නේ මිථුන රාශියේ මූඩ රාශියක, Tamanට බලයක් නැති රාශියක. ඒ බ්‍රහස්පති තමාගේ බලය ඊටමත් ඉස්මතු වන කටක රාශියක වෙනවා, උච්ච රාශියක වෙනවා. ඒ පැමිණෙන්නේ 2026 ජූනි මාසේ 2 වෙනිදා. මම හිතනවා ඒ බ්‍රහස්පති ජූනි මාසේ 2 වෙනිදා කටක රාශිය පැමිණීම අතිශයින් විශිෂ්ට කාරණයක්. බ්‍රහස්පති කියන්නේ බුද්ධියට, ඥානයට, ප්‍රඥාවට කාරකයක්. ඒකම විසිලිවන්ත භාවයට සහ ඉහළම මට්ටමේ දැනුම් සම්භාරයට කාරකයක්. බ්‍රහස්පති සුරගුරු වශයෙන් සඳහන් කරන්නේ දෙවියන්ගේත් ගුරුවරයා වශයෙන් තමයි සැලකන්නේ. ඒක නිසා බ්‍රහස්පති උච්ච වීම අපේ රට පමණක් නෙවෙයි මුළු ලෝකයටම කිසියම් විදිහක යහපතක්, අභිවෘද්ධියක්, සුභ සිද්ධියක්, ඒකම යහපත් ආකාරයේ ප්‍රතිඵලදායකත්වයක් ලබා ගන්න පිළිතුරක්. ඒ නිසා අපි මේ බ්‍රහස්පති මාරු යන සුවිශේෂයෙන් කතා කිරීම අවශ්‍යයි. මෙහෙම කියන්නේ නෙවෙයි. බ්‍රහස්පති කටක රාශියේ ඉන්නේ ජූනි මාසේ 2 වෙනිදා. ඒ වුණත් ඔක්තෝබර් මාසේ 31 වෙනිදා බ්‍රහස්පති සිංහ රාශියට පැමිණෙනවා. දීර්ඝවත් ගමනකින් යන්නේ. ඊළඟට යලි ජනවාරි මාසේ 25 වෙනිදා බ්‍රහස්පති කටක රාශියට ඊළඟට පැමිණෙනවා. ඒ කටක රාශියට පැමිණෙන බ්‍රහස්පති ජූනි මාසයේ ලබන අවුරුද්දේ 26 දක්වාම කටක රාශියට වෙනවා. ඉන්පස්සේ සිංහ රාශියට වෙනවා. ඒ නිසා මම මේ කියන පලාපල, ලග්න පලාපල වළංගු වෙන්නේ විශේෂයෙන්ම ඔක්තෝබර් 31 දක්වා යලිත් ජනවාරි මාසේ 27 සිට ජූනි මාසේ 26 දක්වා. ඒ කාල සීමාව තමයි බ්‍රහස්පති කටක රාශිය ගමන් කරන්නේ. කටක රාශියේ බ්‍රහස්පති උච්චයි. බ්‍රහස්පතිගේ ස්වක්ෂේත්‍ර රාශිය ධනුව. අනිත් එක මීනය. ධනුවයි මීනය ගත්තත් බ්‍රහස්පතිගේ වැඩි බලයේ තියෙන ධනුව, ඊළඟ බලයේ තියෙන්නේ ඉතින් අඩු බලයක් තියෙන මීනය. ඒ නිසා බ්‍රහස්පතිගේ රාශිය අතර වඩාත්ම වැඩි බලයක් තියෙන රාශිය වන කටකට තමයි බ්‍රහස්පති වෙන්නේ. ඒ නිසා මම හිතනවා බ්‍රහස්පතිගේ පැමිණීම ලෝකයේ තියෙන යුද වින්න අඩු කරන මුළු මහත් ජනතාවටම සුඛයේ, ශාන්තියේ, සැනසීම, ප්‍රඥාව ලබා දෙන, ඒකම මුළු මහත් ලෝකයටම කිසියම් විදිහක අභිවෘද්ධියක් ඇති කිරීමට හේතු සාධක වන යහපත් කාරණයක් වශයෙන් කිව්වා. දැන් මම ඊළඟට ප්‍රකාශ කරනවා මේෂ ආදී ලග්න වශයෙන් ලග්න 18 බ්‍රහස්පති පැමිණීම. මේෂ ලග්නයේ බ්‍රහස්පති යෝගකාරකෙක් වශයෙන් සැලකන්නේ most benefit planet. ඒ නිසා මේෂ ලග්නයේ හිමියන්ට බ්‍රහස්පති පැමිණෙන්නේ 4 වෙනිදාට සුඛස්ථානයේට. ඒක නිසා බ්‍රහස්පති පැමිණීම අතිශයින් ප්‍රශස්තයි. තමාගේ ධනෝපායන මාර්ග සාර්ථක වීම, තමාට ගේද ඉඩකඩම් යාන වාහන ලැබීම, පෞලේ සුභසිද්ධිය සහ මෙලත් ආකාරයෙන් සියලු අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීමට හේතු සාධක වන කාල සීමාවක වශයෙන් බ්‍රහස්පති කටක රාශිය පැමිණීම ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට වෘෂභ රාශිය. වෘෂභ රාශිය අනුව බ්‍රහස්පති පැමිණෙන්නේ කේන්ද්‍රයේ 3 වෙනිදාට. 3 වෙනිදාට බ්‍රහස්පති ඒ තරම් සුබ ගහයි නෙවෙයි.
තුන්වන්න බ්‍රහස්පතිට වැඩි සුවඵල දෙන ගහයි නෙවි. ඒ වුණත් බ්‍රහස්පති කටක රාශිය බැවින් පැමිණීම නිසා සමාජයේ තියෙන සුවිශේෂ කුසලතාවයන්, දක්ෂතාවයන්, හැකියාවන් ඉස්මතු කරන තමන්ට කිසියම් විදිහක තමන්ගේ හැකියාවන් සම්බන්ධ උද්දීපනයක් ඇති කරන කාල සීමාවක් වශයෙන් කියන්න පුළුවන් බ්‍රහස්පති කටක රාශියෙන් තුන්වන්න පැමිණීම. ඒ නිසා ඒක මධ්‍යස්ථ වශයෙන් සුවඵල දායකයි. ඊළඟට අපි කියන්නේ මේෂ වෘෂභ මිථුන රාශිය. මිථුන රාශිය අනුව සැලකීමේදී බ්‍රහස්පති එන්නේ ධනස්ථානට. දෙවන්නට බ්‍රහස්පතිගේ ගෝචරයේ පරිදි දෙවන්නට බ්‍රහස්පති පැමිණීම අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. ඔබට මෙතෙක් කල තිබුණු යම් යම් බාධා, සිත්ඇවුල්, කරදර, අවුල්, වියවුල්, ගැටලු, මානසික සංතාපයන් සම්පූර්ණයෙන්ම අහෝසි කරලා ජීවිතයේ ප්‍රබෝධයක්, වෘත්තියංශයේ සාර්ථකත්වයක්, ධනෝපායන මාර්ග සම්බන්ධයෙන් එක්තරා විශේෂාකාරී ප්‍රගමනයක් ඇති කරන කාල සීමාවක් වශයෙන් ඔබට සතුටු වෙන්න පුළුවන් මේ බ්‍රහස්පති පැමිණීම. ඊළඟට කටක රාශිය. සාමාන්‍ය ජෝතිෂිකයෝ තමයි ලග්නයට බ්‍රහස්පති පැමිණීම හොඳ නැහැ. ඒ වුණත් මෙතෙන්දී අපි ව්‍යතිරේකයක් වශයෙන් කියනවා බ්‍රහස්පති කටක රාශිය වල ලග්නයට පැමිණීම හොඳයි. ඒකට හේතුව තමයි බ්‍රහස්පති ලග්නයට පැමිණෙන්නේ උච්ච වෙලා. දෙවෙනි කාරණේ බ්‍රහස්පති ලග්නයට පැමිණෙන්නේ භාග්‍යස්ථානපති වෙලා. ඒ නිසා කටක ලග්නියන්ට සුවිශේෂ යහපත් අවස්ථාවක් වෙනවා. අරුණ අපේක්ෂා ඉෂ්ට දෙනවා. තමන්ගේ සීල බලාපොරොත්තු වෙන සාර්ථකත්වයක් ඇති කරනවා. අධ්‍යාපනයේ නියුක්ත අයට ඉහළ මට්ටමේ උසස් ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් ඇති කරනවා. ඒකම වෘත්තීය ලාභයන් ඇති කරනවා. ප්‍රඥාවේ වර්ධනයක් ඇති කරනවා. ඒක සුවිශේෂ කාරණයක්. සිංහ ලග්නය. සිංහ ලග්නය අනුව බ්‍රහස්පති පැමිණෙන්නේ කේන්ද්‍රයේ 12 වෙනිට. ඒක සුවිශේෂ කාරණයක් නෙමෙයි. ඒ වුණත් මේ සිංහ ලග්නයේ බ්‍රහස්පති පැමිණීම නිසා 12 වෙනි කියන්නේ මෝක්ෂ ස්ථානය. ඔබ වෙනදාට වඩා ආගම ධර්මයේ කිරේ නැඹුරු වී, පිළිට දහමල නැඹුරු වී, වන්දනා ගමන් වලට යාමට, ඒකම ශීල වෘත සමාදානයේ යුක්ත වීමට, ඒකම බණ භාවනාවේ යුක්ත වීමට හේතු සාධක වන වර්ෂයක්. ඒ නිසා ඔබ ඒ දිශාවට නැඹුරු වීමෙන් ඔබගේ ජීවිතයේ කිසියම් විදිහක විමුක්තියක් ලබා ගැනීමට මේ බ්‍රහස්පති පැමිණීම හේතු වෙනවා. ඊළඟට කන්‍යා රාශිය. කන්‍යා රාශියේ බ්‍රහස්පති පැමිණීම අතිශයින් විශේෂයි ශ්‍රේෂ්ඨයි. මොකද බ්‍රහස්පති එන්නේ කේන්ද්‍රයේ 11 වෙනිට. ඔබට වේදිත ගණන් යාන වාහන ලැබීම, හතරවැන්න අපතිය ලග්නෙට පැමිණීම නිසා මීන රාශියේ අධිපතිය වශයෙන්, ඒ කියන්නේ 7 වෙනි අධිපතිය වශයෙන් 11ට බ්‍රහස්පති පැමිණෙනවා. මෙතෙක් කල විවාහ නොවුවට විවාහ වීමේ අවකාශයක් ලැබෙනවා. ඒ සුදුසු ගැළපෙන ඉතාමත් හොඳ තීරණයක් ගන්න පුළුවන් විවාහයක් සිද්ධ වෙනවා. ඒ නිසා කන්‍යා ලග්නයන්ට සුඛස්ථානාපතිය 11 වෙනි පැමිණීම, ඒකම විවාහස්ථානාපතිය 11 වෙනි පැමිණීම නිසා වේදිත ගණන් යාන වාහන සම්බන්ධයෙන්, ධනෝපායන සම්බන්ධයෙන්, විවාහ සම්බන්ධයෙන් කියන කරුණු කීපයකටදී ඉතාමත් සුබ වසරක් බවට පත් වෙනවා. තුලා ලග්නය. තුලා ලග්නෙට බ්‍රහස්පති තරම් හොඳ ගහක් වශයෙන් මම සලකන්නේ නැහැ. හේතුව මොකද? තුලා ලග්නෙට බ්‍රහස්පති 6 වෙනිදාට කියලා. අනිත් පැත්තෙන් බ්‍රහස්පති තුලා ලග්නයේට ලග්නාවතියේ විරුද්ධකාරය. ඒක නිසා බ්‍රහස්පති හඳුන්වන්නේ අසුබ ගහක් වශයෙන්. ගුරු ශුක්‍ර සදා වෛරක් කියලා කියන්නේ. ලග්නාවතිය ශුක්‍ර, ගුරු බ්‍රහස්පති වෛරක්කාරය. ඒක නිසා බ්‍රහස්පති 10ට පැමිණීම අතිවිශේෂ කාරණයක් නෙවෙයි. ඔබට කිසියම් විදිහක බාධාවන්, පීඩාවන්, ගැටලු ප්‍රශ්න, රැකියාවේ අර්බුද, සිත්ඇවුල්, වේදනාවන් ඇති කිරීමට හේතු සාධක වන තමගේ දක්ෂතාවයට හෝ තමගේ කිසියම් ආකාරයේ සූසුවම් වලට විශේෂතන ලැබීමට දුෂ්කරතාවයන් මත කරන කාල සීමාවක් වශයෙන් තමයි කියන්න වෙන්නේ. ඒ නිසා බ්‍රහස්පති පැමිණීම විශිෂ්ටම කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයේ සැලකීමේදී බ්‍රහස්පති කියන්නේ ලග්නාපතියයි මිත්‍රයා. අනිත් පැත්තෙන් ධනස්ථානපතිය, අනිත් පැත්තෙන් භාග්‍යස්ථානපතිය. මේ භාග්‍යස්ථානපතිය නෙවි පූර්ව පුණ්‍යස්ථානපතිය. මේ නිසා බ්‍රහස්පති පැමිණෙන්නේ කේන්ද්‍රයේ 9 වෙනිට. 9 වෙනි කියන්නේ භාග්‍යස්ථානයේ පුණ්‍යස්ථානයේ හවුස් ඔෆ් ෆෝර්චුන්. මම හිතනවා වෘශ්චික ලග්නයන්ට තමගේ බුද්ධියෙහි, ප්‍රඥාවෙහි වර්ධනයක් ඇති වෙලා සුදුසු තීරණ ගැනීමේ හැකියාව, අධ්‍යාපනයේ ප්‍රගමනය, අධ්‍යාපනාංශයේ විශේෂ සාර්ථක ප්‍රතිඵල ලැබීම, ඔබ PhD එකක් වගේ කරනවා නම්
උසස් අධ්‍යාපනයේ සම්බන්ධ නිබන්ධනයක් කරනවා නම් අන්නේ කරුතවලදී ඉතාමත් ඉහළම ලක්ෂණ ඉහළම ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා වෘශ්චික ලග්නමියන්ට මොළයේ පෑදෙන, බුද්ධියේ පෑදෙන, ප්‍රඥාව පෑදෙන වර්ෂයක් වශයෙන් ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට ධනු. ධනු ලග්නයේ සැලකීමේදී බ්‍රහස්පති පැමිණෙන්නේ 8ට. 8ට බ්‍රහස්පති පැමිණීම හොඳ නැහැ. නමුත් මෙහි ව්‍යතිරේකයක් තියෙනවා. බ්‍රහස්පති 8ට පැමිණියත් එන්නේ ලග්නාපතිය වශයෙන් උච්චව. ඒක නිසා තමාගේ උත්සාහයන් මල්පල ගන්නවන අදහස් උදහස් ඉෂ්ට සිද්ධ කරන සමාන්ට සමාජයේ කැපීපෙනීමේ හැකියාවක් තියෙන දක්ෂතාවයන් වර්ධනය කරන සමාජට කිසියම් මාධ්‍යක යහපත් සුභ ප්‍රතිපාලයන් ලැබෙන සුභ ප්‍රතිචාරයන් ලැබෙන වසරක් වශයෙන් ආලයක් වශයෙන් අපිට කියන්න පුළුවන්. ඊළඟට මකර ලග්නයේ බ්‍රහස්පති සුභ ගහයි නෙවි. ඒ වුණත් බ්‍රහස්පති පැමිණෙන්නේ 7ට උච්ච වෙලා හංස යෝගයේ සහිතව. ඒක නිසා මකර ලග්නමියන්ට අර ව්‍යතිරේක බලයක් ඇති කරමින් 7ට බ්‍රහස්පති පැමිණීම නිසා සුභ සිද්ධියක්, යහපතක්, අභිවෘද්ධියක්, යතිආංශයේ සාර්ථකත්වයක්, ඒකම තමාගේ නාමයේ ප්‍රසිද්ධ වීමක්, තමන්ට කිසියම් ආකාරයක ගෞරවයක්, name, fame and reputation අපි එහෙමයි කියන්නේ. නමක් ඒකම ගෞරවයක්, ඒකම සම්භාවනීයත්වයක් ඇති කරනවා. ඒ නිසා මකර ලග්නමියන්ට මේ යහපත් වසරක්, යහපත් කාලයක් බවට පත් වෙනවා. කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ අනුව සැලකීමේදී බ්‍රහස්පති පැමිණෙන්නේ 6ට. ඒක සුභා සුභ මිශ්‍රයි. ධනස්ථාපතිය, ආයස්ථාපතිය එන්නේ ශත්‍රු භාවයට. ඒ නිසා ඔබට මුදල් කටයුතු සම්බන්ධයෙන් ඉතාමත් කල්පනාකාරීව ක්‍රියා කරන්න වෙයි. හැබැයි ඔබගේ වෘත්තීය කටයුතු වල කිසියම් දක්ෂතාවයක්, නිපුණත්වයක්, සුවිශේෂ කුසලතාවයක් ඇති කිරීමේ හැකියාවක් තියෙනවා. හේතුව තමයි බ්‍රහස්පති 6 වෙනි සිට වෘත්තීය භාවී වෙන දහවැන්න දැකීම. දැන් අපි ප්‍රකාශ කරන්නේ අවසාන ලග්න ගැන, මීන ලග්න ගැන. මීන ලග්නයේ සුවිශේෂයි කියලා කියන්න වෙනවා. මීන ලග්නයට අධිපතියා බ්‍රහස්පති, මීන ලග්නයේ 10 වෙනි අධිපතියා බ්‍රහස්පති. 10 වෙනි කියන්නේ ගෞරවයේ තනතුරු තහනාන්තර සම්බන්ධයෙන්. ඒ නිසා මීන ලග්නයට මම හිතනවා බ්‍රහස්පති පැමිණීම අනිත් සෑම ලග්නවලට වඩා හොඳයි. මොකද ලග්නාපති බ්‍රහස්පති, ඒකම 10 වෙනි නාපති බ්‍රහස්පති එන්නේ කේන්ද්‍රයේ 5 වෙනිට. 5 වෙනි කියන්නේ පූර්ව පුණ්‍ය ස්ථානයි. ඒ නිසා මීන ලග්නමියන්ට සුවිශේෂ වසරක් වශයෙන් අතිශයින් ප්‍රශස්තයි, අතිශයින් ශ්‍රේෂ්ඨයි, අතිශයින් ඉහළම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් අවකාශයක් තියෙනවා. මීන ලග්නමේට අදාළ වන ඕනෑම ක්ෂේත්‍රයක පුජිලිකොට ඒ හැම කෙනෙකුටම කිසියම් විශේෂ වරප්‍රසාදයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඔහු ගුරුවරයෙක් වෙන්න පුළුවන්, ඔහු ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන්, ඔහු කතිකාචාර්යයෙක් වෙන්න පුළුවන්, ඔහු එහෙම නැත්නම් නීතිඥයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දේශපාලනඥයෙක් වෙන්න පුළුවන්. මේ කවර ක්ෂේත්‍රයක අයගේ වද දක්ෂතාවයන් මූර්තිමත් වී අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වන වසරක් වශයෙන් තමයි, කාලයක් වශයෙන් තමයි කියන්නේ. මීන ලග්න හිමියන්ට බ්‍රහස්පති කේන්ද්‍රයේ පස්වැනි පැමිණීම පෙරපිනට සම්බන්ධ ස්ථාන පැමිණීම නිසා තමගේ දක්ෂතාවයන් වර්ධනය වෙනවා. ආර්ථික වශයෙන් සුවිශේෂ ප්‍රතිඵලයක් ලැබෙනවා. වෘත්තීය කටයුතු වල තමගේ රැකියා ක්ෂේත්‍රයේහි ඉමහත් ප්‍රගමනයක් ඇති කරනවා. දියුණුවට, අභිවෘද්ධියට, ඉහළ මට්ටමට පත්වීමට සහ කීර්තියක්, ගෞරවයක් ලැබීමට මේ හොඳම හොඳ සාර්ථකම අවස්ථාවක් වශයෙන් සකසන් කියන්න පුළුවන්. ඒ නිසා මීන ලග්නමියන්ට මෙම බ්‍රහස්පති මාරුව අතිශයින්ම ශ්‍රේෂ්ඨයි, ශ්‍රේෂ්ඨත්වයෙන් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ලග්න 12 අවසන් කරනවා. විශේෂ කාරණයක් තියෙනවා. ඒ බ්‍රහස්පති කියන ග්‍රහය වෘක්ෂයක් වශයෙන් බලපවත්න්නේ බෝධියට, බෝ වෘක්ෂයට. රවි නම් ඉඹුල් වෘක්ෂයට, සඳු නම් දිවුල් වෘක්ෂයට, කුජ නම් කොළොන් වෘක්ෂයට, බුධ නම් කොහොම වෘක්ෂයට ආදී වශයෙන් නම් කරනවා. ගුරුගේ වෘක්ෂය තමයි බෝගස. ඉතින් මේ අපල තියෙන අයට, බාධාවල් තියෙන අයට, ගැටලු තියෙන අයට බෝධි පූජා තැබීම අතිශයින්ම ශ්‍රේෂ්ඨයි. එතකොට ග්‍රහයා වශයෙන් සලකන බ්‍රහස්පතිගේ විශේෂයෙන්ම දේවත්වයෙන් සලකන්නේ කවුද? ශක්‍ර දෙවියෝ. ඒ නිසා මේ අපල තියෙන කට්ටියට තමන්ගේ වායුසේ ප්‍රමාණයට කහමල් පූජා කරලා තමන්ගේ ආගමික කටයුතු වල ලිප්ත වෙලා මෙන්න මේ
ශ්ලෝකයේ කියවනම් තුන් පාරක්වත් ඔබගේ තිබෙන සියලු අපල දුරීභූත වී යහපතක් අභෝධයක් සාර්ථකත්වයක් සුභ සිද්ධියක් ඉෂ්ඨාර්ථ සිද්ධියක් ඇති වෙයි. ඒ ගාථාව තමයි ශක්‍ර දේවයන්දට කියන ගාථාව. ඒක අපි ප්‍රකාශ කරනවා ශ්‍රීමාන් දේව පුරන්දරාදි නිමලං දිව්‍යාති දේවා මහං යුග්මේ හස්තක සංක චක්‍ර දරණව සර්වාභරණ භූෂිතාං ශ්‍රේෂ්ඨං ඓරාවනාදි නිමලං දිව්‍යාති දේවා මහං තන්තේ ජේන භවන්තු මේ සුරනිදුං රක්ඛන්තු పూర్ව මංගලං. ඒ නිසා මේ බ්‍රහස්පතිට ඇති කරන කිසියම් අපලයක් තිබෙනවා නම් අපල දුරී වීමට අපල දුරී භූතවීමට බ්‍රහස්පතිගෙන් ලැබෙනා වූ ආශිර්වාදයක් තිබෙනවා නම් ඒ ආශිර්වාදයේ තව තවත් විභූෂණය වීමට වර්ණවත් වීමට මේ ශ්ලෝකයේ කියලා ශක්‍ර දේවියන්ට පින් දෙන්න. එතකොට ඔබට සිබෙන සියලු අපල බාධා පීඩා අවිරතාවෙන් දුරී භූත වී යහපත ශත ශාන්තිය ඇති කරනවා නිරනුමානයි. I born.